කවුද අර අමුතු විදිහට කෝල් එකක් ගත්ත මිනිස්සයා? සිහාරගේ ජීවිතේට ඒකෙන් මොනවා වේවිද? ඒක බලන්න නම් ඔයාලා මේ කතාව බලන්නම ඕනේ. මේ තමයි ආඩම්බරකාර ආදරේ සිව්වැනි කොටස. ඒ ෆොටෝ එකේ හිටියේ මං. හැබැයි ඒ ෆොටෝ එකේ හිටපු මං කියන කෙනාගේ ඇගේ එක නූල් පොටක්වත් තිබුණේ නෑ. මට විශ්වාසයි මං කවදාවත් මෙහෙම ෆොටෝ එකක් අරගත්තේ නෑ කියලා. මට මේ මුකුත් හිතාගන්න බැරි වෙද්දී ඒ මිනිහයාට මං ආයෙත් කතා කරන්න ගත්තා. හෙලෝ, මගේ කටින් වචන පිට වෙන්නවත් නැති තරමටම මං බය වෙලා හිටියේ. බැලුවද මැඩම් ෆොටෝ එක ලස්සනද? බයටම මගේ ඇස් දෙකෙන් කදළු එළියට පනින්න පොර කෑවා. කියනවා තමුසේ කවුද? මගේ මෙහෙම ෆොටෝ එකක් හදන්න තරම් තමුසේට හයියක් ආවේ කොහෙන්ද? මතක තියාගන්නවා මං දැම්ම පොලිසිය යනවා. මේ කරපු වැඩේට තමුසේට මං යහතින් ඉන්න දෙන්න. කොහෙන්දෝ ආපු ආවේගයක් මාව වට කරගත්තා. පොලිසි? ගිහින් බලපංකො පොලිසියට. ඊට පස්සේ මුළු ලෝකෙම තමුසේගේ මේ ෆොටෝ දකිද්දී කොහොමද ආතල් එක? ඒ මිනිස්සයා මට අහන් ඉන්නවත් බැරි තිත්ත කුණුහරුප කතා කියන්න ගත්තා. මට අහන් ඉන්න බැරි කමටම මං ෆෝන් එක කට් කරලා අද උඩට විසි කරලා දැම්මා. එතනම බිම ඉඳගෙන මං හයියෙන් අඬන්න ගත්තා. පැයක් දෙකක් සමහර විට පැය 3ක් විතරම මං අඬන්න ඇති. මගේ හිත වේදනාවෙන් පිච්චිලා තිබුණේ. අඩලාම ඇස් ඉදිමිලා ඇස් දෙක රිදෙන්න ගත්තා. ඇයි මටම මේම වෙන්නේ? මම මොකද්ද කරපු වැරද්ද දෙවියනේ? තනියම කියව බිමට වෙලා මං හොඳටම ඇඬුවා. ඒකම ආදිත්‍ය අයියාගේ බයික් එකේ සද්ද මට ඇහෙද්දි මං අඬන එක නතර කරා. මට බය හිතුණා ආදිත්‍ය අයියා මං අඬනවා දැකලා මගෙන් හාර ප්‍රශ්න අහන්න ගනී කියලා. මම නැගිටලා ඇදට ගිහින් නිදි වගේ හිටියේ ආදිත්‍ය අයියා ගෙදරට ආපු ගමන් මාව හොයන හින්දා. චූටි ඒයි තාම නිදිද? ආදිත්‍ය අයියාගේ කටහඬ මට ළඟින් ඇහුණත් මං කිසි ප්‍රතිචාරයක් දුන්නේ නැහැ. ආදිත්‍ය අයියා මගේ ඇද උඩින් ඉඳ ගන්නව මට දැනුණා. මගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තේ බයටද නැත්නම් ලැජ්ජාවටද කියන්න මට තේරුන්නේ නැහැ. මොන දේ වුණත් මං නිදි වගේ හිටියා. එයා මගේ ඔළුව හිමීට අත ගන්න ගත්තා. එයාගේ අත හුඟක් සීතල වෙලා. ඒ අතේ සීතල මගේ නහර පුරාම ගියේ කරන්ට් එකක් වැදුනා වගේ වේගෙන්. ටික වෙලාවක් ආදි අයියා මගේ ඔළුව අත ගාලා කාමරේ දොරත් වහලා යන්න ගියා. මම හිමීට ඇස් ඇරලා බැලුවේ එයා යන්න ගියා කියලා තේරුණාට පස්සේ. මගේ ෆෝන් එක අරන් බැලුවේ ආයෙත් ඒ මිනිස්සයා කතා කරලාද කියලා. කෝල් ඇවිත් නොතිබ්බට ඒ නම්බර් එකෙන් මැසේජ් එකක් ඇවිත් තිබුණා. මම මැසේජ් එක ඕපන් කරලා බැලුවා. මේ ෆොටෝස් ඔක්කොම ඩිලීට් කරන්නම්. හැබැයි තමුසේ මං කියන දේ කරන්න ඕනේ. ඒ මැසේජ් එකේ තිබුණේ එහෙම. මම ඒත් එක්කම ඒ නම්බර් එකට කෝල් එකක් ගත්තේ මගේ හිතට යන්තමට සහනයක් දැනුන හින්දා. මං හිතුවා වගේම ආයෙත් කෝල් එකක් ගත්තා එහෙනම්. එහා පැත්තෙන් ඒ නපුරු කටහඬ ඇහුණා. මොනවාද කරන්න ඕනේ? මං ඕන දෙයක් කරන්නම්. අනේ ෆොටෝස් ඩිලීට් කරන්න ප්ලීස්. අනේ. හරි, මේ අහගන්නවා. මං කියන තැනට කියන වෙලාවට තනියම එනවා. එතකොට මං ඔයාගේ ෆොටෝස් ඔක්කොම ඩිලීට් කරන්නම්. කැමතිද වැඩේට? මට තේරුණා තවත් මරාලයක් තමයි පාත් වෙන්නේ කියලා. ඒ වුණාට ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා කිව්වා වගේ මං හිතාගත්තා මේ මිනිස්සයා කියන ඕන දෙයක් කරලා මේ වදෙන් ගැලවෙන්න ඕන කියලා. ඕන දෙයක් උනදෙන් කියලා ඒ මිනිස්සයා කියන තැනට යන්න මං එකග වුණා. මට මේ හැමදේම කියන්න ශනුකවත් හිටියනම් කියන හැඟීම මගේ මනසේ හැම වෙලේම හොල්මන් කරා. එයා දැන් මට ආදරේ නොකරුවට මේ දේ කරන්නේ ශනුක කියලා මගේ හිතේ අවිශ්වාසයක් තිබුණෙම නැති තරම්. මොකද ශනුක කියන්නේ ඒ වගේ කොල්ලෙක් නෙමෙයි කියලා මගේ හිත විශ්වාස කරපු හින්දා. මං හිත හදාගෙන එහෙම කිව්වට මේකෙන් වෙන්නේ තවත් මං කරදරේ වැටෙනෙක් කියලා තේරෙන්න ගත්තේ කොහෙදෝ දන්නේවත් නැති තැනකට ඒ මිනිස්සයා එන්න කියලා මට මැසේජ් එකක් දැම්මහම.
අනේ මං මොනා කියලා කරන්නද දැන්? කියන තැනකට යනවැරෙන්න මට වෙන කරන්න කිසිම දෙයක් නෑනේ. හිත හයිය කරගෙන මම ගෙදරටත් බොරු කියලා එන්න කියපු තැනට යන්න පිටත් වුණා. කොහොම හරි කියපු තැන හොයාගෙන පාළු පාරක් දිගේ යද්දී අන්තිමට හම්බෙන ගේලගේ මං නැවතුණා. මෙතනනේ ඉන්න කිව්වේ. මම වටපිට බැලුවත් කවුරුත් පේන්නවත් හිටියේ නෑ. සුදු නෝනා ආවද? මගේ පිටිපස්සෙන් ඒ කටහඬ ඇහුනම මං හැරිලා බැලුවා. ඉෂාන් ඔයා? මගේ ඉස්සරහා හිටියේ ශනුකගේ හොඳම යාළුවා. මං ශනුක එක්ක යාළු වුණාම ඉෂාන්ව ළඟින් ආශ්‍රය කළා. ඒ හින්දා මට ඉෂාන්ව අඳුරගන්න මහ වෙලාවක් ගියේ නෑ. ඔව් ළමයෝ ඔව්. ඔයා හරියටම අඳුරගත්තනේ. ඉෂාන් කියන්නේ ශනුකගේ යාළුවෙක් වුණත් එයා ශනුකට වඩා ගොඩක් වැඩිමල්. ඇයි ඉෂාන් ඔයා මෙහෙම කරන්නේ මට? මට ඔයාව ඕනේ වුණා. මාව? ඔව් ඔයාව. ඔයා ශනුක එක්ක යාළු වෙලා ඉද්දී මං කල්පනා කරේම ඔයාව අල්ලගන්න. ඒත් ඔයා ඒවට අහු වුණේ නෑ. මට මෙහෙම කරන්න එපා ඉෂාන්. ප්ලීස් අර ෆොටෝස් ඩිලීට් කරන්න. ඕවා කවුරු හරි දැක්කොත් මට පාරේ බැහැලා යන්න වෙන්න ඉෂාන් ප්ලීස්. එයාට මේ වගේ වැඩ හරිම ලේසියෙන් කරන්න පුළුවන් කියලා මට මතක් වුණේ එයාට මේ ගැන තියෙන දැනුම වැඩි නිසා. ඉෂාන්ට ඉගෙන ගන්න දක්ෂකමක් නොතිබ්බත් ෆෝන් ගැන, කම්පියුටර් ගැන, සෝෂල් මීඩියා ගැන දැනුම හරි ඉහළින් තිබුණා. හරි. අර රූම් එකේ මං එක්ක ටිකක් වෙලා ඉන්න. මම මේ ඔක්කොම අයින් කරන්නම්. ඉෂාන් තමුසෙට පිස්සුදා? තමුස එක්ක යාළු වෙන්න ඕනේ කියලා මට ආසාව ආවෙත් මේ හින්දා ඕයි. නැතුව තමුසෙව බදින්න උවමනාවකට නෙමෙයි. ඉෂාන් හයියෙන් hina වෙන්න ගත්තා. එයා මාව බලෙන්ම ඇතුළට ඇදගෙන යන්න හදද්දී මං ඉෂාන්ගේ අතත් හපලා මූණට වැලිය හුරකුත් විසි කරලා දාලා එක පිම්මට දුවගෙන මහ පාරට එන්න ගත්තා. ඉෂාන්ව මගේ ඇරෙනකම් මං ගහක් අස්සට වෙලා හැංගුණා. පැය භාගයක් විතර හැම්මම ඉඳලා ඉෂාන් පේන තෙක් මානෙක නෑ කියන හැඟීම දැනුනහම මං එළියට ආවේ ගෙදර යන්න හිතාගෙන. ත්‍රීවිල් එකක් නතර කරගෙන ඒකේ නැගලා මං ගෙදරට ආවා. මොකද චූටි මේ හති දාගෙන? ආටි අයියා මගේ ඉස්සරහට හම්බුණා. අද ක්ලාස් නෑලු අයියේ. මං කාමරේට ඇවිල්ලා දොර වහගත්තා. දැන් මං දන්නවා ඉෂාන් අනිවාර්යෙන් මේ ෆොටෝ ලීක් කරනවා කියලා. ඒවා මගේ ෆොටෝ නොවුනත් මිනිස්සු ඒව බැලුවාම මට පාරේ බැහැලා යන්න තියා ගෙදරවත් ඉන්න වෙන්නේ නැහැ කියලා දැනෙද්දි මාව රත් වෙන්න ගත්තා. එයාගෙන් මට ගැලවීමක් නැති වෙයි. ඒ වගේම මේ කිසි දෙයක් කාටවත් කිව්වොත් කවුරුවත් මගේ පැත්තට නැති වෙයි. ඒ හින්දාම මං හිතාගත්තේ මගේ ජීවිතේ නැති කරගන්න. ඔන්න මගේ ලස්සන ළමයි ටික මං අද කතාව ගෙනාවා. එහෙනම් අපි 5 වෙනි කොටසින් ඉක්මනටම ආයෙත් හම්බ වෙනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. ඔයාලගේ කමෙන්ට්ස් මං කියවන්නේ හරිම ආසාවෙන්. අනේවට ගොඩාරියක් ස්තුතියි. මං ඔයාලා හැමෝටම ගොඩාරියක් ආදරෙයි. පිට එක්ක ටිකටම එකතු වෙලා ඉන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා. ගිහින් එන්නම්.